ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ 40 වන සංවත්සරය. ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වයෙන් බැඳුණු සහයෝගීතාවයේ සංවර්ධනය කිරීම අරමුණු කරගෙනයි. ජපානයේ ජනතාව ශ්‍රී ලංකාවට ආදරය කිරීමට හේතු රාශියක් තිබෙනවා. එයින් එක් ප්‍රධාන හේතුවක් වන්නේ ජපානයේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් අපේ රටේ ජනනායකයෙකු සිදු කළ විශිෂ්ට ප්‍රකාශයයි. එනම් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පැවති සාම සමුළුවේදී එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති සිදු කළ දේශනයයි. නහිවේරේන වේරාණේ යන ධම්මපදයේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව වෛරයෙන් වෛරය නොසංසිඳන බවත් මෛත්‍රියෙන් වෛරය සංසිඳන බවත් ජපානයෙන් වන්දි අපේක්ෂා නොකරන බවත් ජපානයට සාමය හා සංවර්ධනය ප්‍රදානය කරන බවත් එදා ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලය වූයේ ලෝකයේ සියලු රාජ්‍ය නායකින් එතුමාගේ අදහසට එකඟ වීමයි. ජපානයේ සාමය හා සංවර්ධනයට එය ප්‍රමුඛ පිටුවහලක් වුණා. ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය 1986 වර්ෂයේ ආරම්භ වන්නේ ඉහත සිදුවීම ජපන් ජනතාවගේ හදවත් තුළ රෝපණය වූ පසුබිමකයි. ජපන් ජාතිකින් ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකිකයන් කෙරෙහි මිත්‍රත්වයෙන් බැඳුණු යුගයකයි. ආචාර්ය උඩගම සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මීගහතන්නේ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා දෙනම සමග මහාචාර්ය උඩි ජයසේකර මහාචාර්ය බී දිසානායක ඇතුළු 11 දෙනෙකු විසින් මෙම කේන්ද්‍රය ආරම්භ කළේ 1986 අගෝස්තු මාස 26 වෙනි දිනයි. නිපුන් කේන්ද්‍රය ආරම්භ කරන්නේ වකට ගරු උඩගම සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජපන් මිතුරන් විසින් ඕසකා නගරයේ තයියුන්ජි විහාරාධිපති පූජ්‍ය බෙග්ගු ඉසිකි හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද නිපුන් ශ්‍රී ලංකා සංස්කෘතික සංවිධානයට අනුබද්ධවයි. දෙරට සහයෝගීතාවය වෙනුවෙන් කුමක් කළ යුතුද යන්න ඕසකා සංගමයෙන් විමසන ලද ප්‍රශ්නයයි. ඒ සඳහා අපි යෝජනා කළේ ආර්ථික සමාජීය හා වෙනත් හේතුන් මත පාසල් අධ්‍යාපනයෙන් ගිලී යන දේශීය අනාගත සම්පත වන දැයි දූ දරුවන් අධ්‍යාපනයෙන් ගිලිහීම වැළැක්වීම පිණිස කැපකරු මාපිය අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීමේ වැදගත්කමයි. ඒ අනුමත කරමින් 1987 වර්ෂයේ ඕසකා සංගමය විසින් කැපකරු මාපියන් 10 දෙනෙකු නිපුන් කේන්ද්‍රයට යොමු කළා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ආශ්‍රිත පාසල් 5කින් තෝරාගත් සිසුන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය එම පාසල්වලදීම 1987 වර්ෂයේ සිදු කරමින් කැපකරු මාපිය ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළා. එම වර්ෂයේදීම තවත් දෙමව්පියන් 15 දෙනෙකු සම්බන්ධ කිරීමෙන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 25 දක්වා වැඩි වුණා. 1987 වර්ෂයේ ජපානයේ CPI සංවිධානය අප හා සම්බන්ධ වීමත් සමග 1999 වන විට ශිෂ්‍යත්ව සංඛ්‍යාව 500 දක්වා වැඩි වුණා. මෙතෙක් කෝට්ටේ ප්‍රදේශයට පමණක් සීමා වුණු ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආරම්භ කරමින් අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට නිපුන් කේන්ද්‍රය කටයුතු කළා. කැපකරු දෙමව්පියන් සිය සිසුන් මුණ ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මෙම වැඩසටහනේ සැබෑ අරුත වටහා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජපන් මිතුරන් කැපකරු මාපිය වැඩසටහනට එක් කිරීම නිසා අඛණ්ඩව ශිෂ්‍යත්ව සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වුණා. නිපුන් කේන්ද්‍රයේ දැක්ම වන්නේ සමාජ ආර්ථික ගැටලු හේතුවෙන් අධ්‍යාපනයෙන් ගිලිහෙන දරුවන් බුද්ධිමත් ඵලදායී පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම සහ සෝබා දහම සුරකින සංවර්ධ දේශයක් ගොඩනැංවීමයි. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මාන දක්වා අප රැගෙන ගියේ ජපන් ජනතාවගේ කරුණාවේ උණුසුමයි. සැබවින්ම ජපානය හා ජපන් ජනතාව කෙරෙහි ශ්‍රී ලාංකිකයන්ගේ බැඳීම තහවුරු කිරීමට හේතු වුණා. ජපන් රජය මෙන්ම ජනතාවගේ ආශිර්වාදයේ හිමි කරගන්නට නිපුන් කේන්ද්‍රය සමත් වුණා. මානව දයාවෙන් සංවිධානගත වූ ජපානයේ ස්වේච්ඡා සංවිධාන හා කැපකරු දෙමව්පියන් ආයතන හා පුද්ගලික පරිත්‍යාගශීලීන් ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත මධ්‍යස්ථානාධිපතිවරුන් හා ස්වේච්ඡා සේවකීන් SNECC සෙවණේ ලෝ ජයගත් බුද්ධි ගවේෂී දැයි දූ දරුවන් හා ඒහා බැඳුණු ප්‍රජාව අප සතු වත්කම්ය.
ජපන් කැපකරු මාපිය ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ජපානය තුළ ක්‍රියාත්මක වන සංවිධාන හතරකි. CPI සංවිධානය, ශ්‍රී ලංකා අධ්‍යාපනික ආධාර සංවිධානය, ශ්‍රී ලංකා අධ්‍යාපනික උපකාරක සංවිධානය, සතුට නිමහුම් මහල. ශ්‍රී ලංකාවට පැමිණ මෙම වැඩසටහනේ අර්ථවත් බව වටහා ගනිමින් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන යාම සඳහා තම පුද්ගලික ධනය පරිත්‍යාග කරමින් පදනම් ස්ථාපනය කළ ජපන් පරිත්‍යාගශීලී 11 දෙනෙකි. ඕසකා ශිෂ්‍යත්ව පදනම පූජ්‍ය බෙන්කු ඉසකි හිමි. උසුයි ලංකා අධ්‍යාපනික පදනම උසුයි කසුමි සමා. නකමුරා පදනම නකමුරා යූසෝ සමා. ඉනොසේ පදනම ඉනොසේ මකොතෝ සමා. හසුනොහනා පදනම පූජ්‍ය හසිමතෝ කංජු සමා. මසුදා පදනම මසුදා යොෂිකෝ සමා. සුසුකි පදනම සුසුකි යසියෝ සමා. කුරේ පදනම කුරේ හිරුකෝ සමා. නකහමා පදනම නකහමා රියෝජි සහ මියකෝ නකහමා යුවල. යමතෝ පදනම යමතෝ ඒකෝ සමා. කනසවා පදනම මස්තේරු සහ මිවකෝ කනසවා යුවල. ශ්‍රී ලංකා නිප්පොන් ශිෂ්‍යත්ව අරමුදල, ආදි ශිෂ්‍යත්ව අරමුදල, ශිෂ්‍යත්වලාභී ආදි සිසුන්. නිප්පොන් ශිෂ්‍යත්ව ලබා දිවිමග ජයගත් ආදි සිසුන්ද මධ්‍යස්ථාන අධිපතිවරුන්ද ශ්‍රී ලංකාවේ පරිත්‍යාගශීලීන්ද කැපකරු මාපිය වැඩසටහනට සම්බන්ධ වීම ප්‍රශංසනීය කරුණකි. ශිෂ්‍යත්ව වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා එමගින් සිදු කරනු ලබන බලපෑම විශිෂ්ටය. ශිෂ්‍යත්වයේ සඳහා සිසුන් තෝරා ගැනීමේ සුසුකම්. 8 වන ශ්‍රේණිය සමත් වීම, ඉගෙනීමේ දක්ෂතාවය, පවුලේ ආර්ථික තත්ත්වය, පවුලේ දරුවන් සංඛ්‍යාව, දෙමව්පියන් හැර යාම, මිය යාම, රෝගී වීම, විශේෂ කුසලතා, විදුහල්පති, ප්‍රාදේශීය මධ්‍යස්ථානාධිපති අනුමැතිය. ශිෂ්‍යත්ව කාලය. කැපකරු දෙමව්පියන් විසින් ශිෂ්‍යත්ව ප්‍රදානය 9 වෙනි ශ්‍රේණිය සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා වසර 5ක්. ULE පදනම සහ වෙනත් පදනම් මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය වසර 5කි. නිප්පොන් ශිෂ්‍යත්වයෙන් සිසුන් ලබන ප්‍රතිලාභ. අධීක්ෂණය, ඇගීම් සහ දිරිගැන්වීම, අත්‍යවශ්‍ය වාර්ෂික අධ්‍යාපනික උපකරණ, මාසිකව මූල්‍ය ආධාර, ජපන් භාෂා අධ්‍යාපනය පහසුකම් ඇති මධ්‍යස්ථානවල පමණි. වෛද්‍ය ආධාර, ඇස් කණ්ණාඩි, කුසලතා ඇති සිසුන්ට ජපානයේ සංචාර, වෘත්තීය පුහුණුව, හදිසි ආපදා ආධාර. නිප්පොන් ශිෂ්‍යත්ව වැඩසටහනේ වර්ධනය. 1987 10යි, 1999 3265යි, 2000 5246යි, 2005 8389යි, 2010 10198යි, 2015 11626යි, 2020 14915යි, 2025 16793යි, 2026 17115යි. ප්‍රාදේශීය මධ්‍යස්ථාන ව්‍යාප්තිය. නිප්පොන් කේන්ද්‍රයේ සියලුම පළාත් ආවරණය වන අයුරින් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 123ක් ආරම්භ කොට ඇත. ඒත් නොයැලැක්කිය හැකි හේතුන් නිසා මධ්‍යස්ථාන 23ක් නිෂ්ක්‍රීය කොට ඇත. ක්‍රියාත්මක වන්නේ මධ්‍යස්ථාන 100ක් පමණි. වාර්ෂික ශිෂ්‍යාධීක්ෂණයෙන් පසු ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව වැඩසටහන ප්‍රාදේශීය මධ්‍යස්ථානවලදී හෝ මධ්‍යස්ථාන කිහිපයක් ඒකරාශී කරමින් වාර්ෂිකව සිදු කරනවා. විශේෂ අවස්ථාවලදී පමණක් අද මෙන් සියලු සිසුන් ඒකරාශී කොට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී සිසුන්ට අධ්‍යාපන චාරිකාව සඳහාද ගමන් පහසුකම් සලසා දෙනවා. අද මේ පැමිණ ඇති සිසුන් එම අධ්‍යාපන චාරිකාවේ නිරත වෙමින් මෙම ශිෂ්‍යත්ව උත්සවයට සම්බන්ධ වෙනවා. 2026 වසරේ ශිෂ්‍යත්ව ලබන සිසුන් සංඛ්‍යාව 2000ක්. එම සිසුන් අතරින් විශ්වවිද්‍යාල සිසුන් සහ ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ULE පදනමේ සභාපති අසිද කසුකෝ මහත්මිය සමග හමුවක් අද පෙරවරු 9ට මෙම කේන්ද්‍රයේදී පැවැත්වුණා. මේ දිනවල පැවැත්වෙන අපසප සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙම උත්සවයට සම්බන්ධ වන්නේ නැත. දිට්ඨා සුලිකුණාටුව මෑත ඉතිහාසයේ මෙරට සිදු වූ ස්වාභාවික සෝචනීය සිදුවීමක්. එයින් විපතටපත් ප්‍රදේශයක් වන ගම්පොළ දොළුව ප්‍රදේශයේ අංක 123 නව මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් මව්පියන් අහිමි වූ සිසුන්ට නිප්පොන් ශිෂ්‍යත්ව ලබා දීම අද මෙම වේදිකාවේදී සිදු වෙනවා. එම සිසුන්ට සහ එවැනි විපත්වලට මතුපත් වන්නන්ට සහන සැලසීම සඳහා
ULEF සංවිධානයේ සභාපති අචිද කසුකෝ මහත්මිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනික ආධාර සංවිධානයේ සභාපති යූකා උදා මහත්මියගේ සංවිධානත්වයෙන් ජපන් ජනතාවගේ ආධාර අද ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව නිප්පොන් කේන්ද්‍රය මගින් අධ්‍යාපනික, සංස්කෘතික, සෞඛ්‍ය සේවා හා සමාජ සේවා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ජපන් භාෂා අධ්‍යයන සේවය අපගේ අභිලාෂය වන ශ්‍රී ලංකා ජපන් සහයෝගිතාවයේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවය වන්නේ ජපන් භාෂා අධ්‍යාපන සේවා පහසුකම් සංවර්ධනය කිරීමයි. ඒ වෙනුවෙන් පදනම් 3ක් නිප්පොන් කේන්ද්‍රය තුළ ස්ථාපිත කර තිබෙනවා. අචිදාර මුදල අචිද කසුකෝ සමා, මෙත්මල්ලාර මුදල තකහසි සුමුකි සමා, ජපන් භාෂා අධ්‍යයනාර මුදල, ජපන් භාෂා අධ්‍යාපන සේවා පහසුකම් ඇති මධ්‍යස්ථානවල ශිෂ්‍යත්ව ළමුන් සඳහා ජපන් භාෂාව ඉගැන්වීම, ශිෂ්‍යත්ව සිසුන්ට කැපකරු දෙමව්පියන් සමග සම්බන්ධ වීමට භාෂාව ඉගැන්වීම තුළින් දිරිගැන්වීම, අධ්‍යාපනයේ රැකියා පුහුණුව සඳහා ජපානයට යන ශ්‍රී ලාංකිකයන්ට ජපන් භාෂාව ඉගැන්වීම සහ මාර්ගෝපදේශකත්වය ලබා දීම, ජපන් භාෂා ගුරුවරුන්ට ජපානයේ සංචාරක අවස්ථා ලබා දීම, ජපන් හා ශ්‍රී ලංකා සිසුන්ගේ සහයෝගිතා වැඩසටහන් වාර්ෂිකව පැවැත්වීම, පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන. එහි අරමුණ වන්නේ දියුණු පෙරපාසල් තාක්ෂණය දේශීය සංස්කෘතියට උචිත ලෙස ගලපා දැනුම කුසලතා ආකල්පයන්ගෙන් පිරිපුන් ගුරු පරපුරක් මගින් ළමා පරපුරක් ශ්‍රී ලංකාවට දායාද කිරීමයි. පෙරපාසල් සංවර්ධනය සඳහා අනුග්‍රහය ලබා දෙන පදනම් වන්නේ ඕසකා පෙරපාසල් පදනම, ඕසකා සංගමය, කතෝක සමූහ පදනම, කතෝක යොසිමිත්සු සමා, හොසිකේෝකෝ සමා ඇතුළු සමාජිකයන්, ඔකොචි පදනම ඔකොචි තොසිමිත්සු සමා, ඉසුමි පදනම උයේගතා යොසිෝකෝ සමා, ඔබරා පදනම ඔබරා කසුහිසා සහ හුමියෝ සමා, SNCC පෙරපාසල් සේවා. ගොඩනැගිලි හා සියලු භෞතික සම්පත් ඉදිකළ නිප්පොන් පෙරපාසල් සංඛ්‍යාව 14කි. වෙනත් පෙරපාසල් සඳහා සංවර්ධන ආධාර ලබා දීම. සේවාස්ත ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම. ගුරුවරයන්ට ජපානයේ අධ්‍යාපන චාරිකා සඳහා පහසුකම් සැලසීම. නිප්පොන් කේන්ද්‍රයේ පෙරපාසල්. නිප්පොන් පෙරපාසල කෝට්ටේ ශ්‍රී හේමාලෝක නිප්පොන් පෙරපාසල අයිපිටිය, තොකිවා නිප්පොන් පෙරපාසල මීගහතැන්න, ඉසුමි නිප්පොන් පෙරපාසල කොටපිටිය, සකුරා නිප්පොන් පෙරපාසල මතුගම, නනෝහනායක නිප්පොන් පෙරපාසල අරලගංවිල, නනෝහනා 2 නිප්පොන් පෙරපාසල තඹුත්තේගම, නිශ්‍යෝක නිප්පොන් පෙරපාසල කොත්මලේ, යොත්සුබ නිප්පොන් පෙරපාසල තලාව, සුචරිත නිප්පොන් පෙරපාසල වත්තහේන, කොසුමුසු නිප්පොන් පෙරපාසල කුරුඳුගහ තැක්ම, ෆුතබා නිප්පොන් පෙරපාසල අම්පාර, දයාමිත්‍ර නිප්පොන් පෙරපාසල මහාරුග්ගොඩ, කතෝක ගෲප් නිප්පොන් පෙරපාසල රාවනාගොඩ යන ප්‍රදේශවල ආරම්භ කොට ඇත. වෛද්‍යාධාර සේවා. වෛද්‍යාධාර සේවා අනුග්‍රාහක පදනම් වන්නේ යමද පදනම යමද කෝසෝ සමා, මිකව පදනම මිකව කසුයෝ සමා, යහතා අයකෝ පදනම යහතා ඔකතෝ සමා, මික්සිට් පදනම ඔකදී ඉසුමි සමා. නිප්පොන් ශිෂ්‍යත්ව සිසුන් සඳහා හදිසි අනතුරු වෛද්‍යාධාර සේවය. වයස අවුරුදු 18ට අඩු සිසුන්ගේ වෛද්‍යාධාර සේවය යහතා අයකෝ නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානය. සෞඛ්‍ය සේවා ප්‍රජා වැඩසටහන්. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ආධාර වැඩසටහන. අනුග්‍රාහක පදනම් වන්නේ ඔබර පදනම ඔබර කසුහිසා හා හුමියෝ යුවල. යහත අයකෝ පදනම යහත මකතෝ සමා. අචිද පදනම අචිද කසුකෝ සමා. දික්කේනගේ පදනම අමරසේන දික්කේනගේ සමා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින පවුල් සඳහා මූල්‍යාධාර ලබා දීම, එවන් දරුවන් සඳහා අධ්‍යාපනය සහ විනෝදය සඳහා වැඩසටහන් පැවැත්වීම, නිප්පොන් ශිෂ්‍යත්ව මධ්‍යස්ථාන මගින් සිසුන් තෝරා ගැනීම, දෙවසරකට වරක් අධීක්ෂණයෙන් පසු නැවත ආධාර ලබා දීම පිළිබඳව තීරණය කිරීම. ශ්‍රී ලංකා ජපන් සහයෝගිතා වැඩසටහන්. සංස්කෘතික සේවා අනුග්‍රාහක පදනම් වන්නේ කුරම පදනම කියොතෝ කුරුම විහාරස්ථානය, උසුල් ලංකා සංස්කෘතික පදනම අචිද කසුකෝ සමා,
සමජිම පදනම සමජිම සුමිකෝ හොතබේ පදනම හොතබේ මචිකෝ සමා යුසව පදනම පූජ්‍ය යුසව යුකෝ තමා දේශීය පවත්වන වැඩසටහන් වන්නේ ශ්‍රී ලංකා ජපන් සංස්කෘතික උළෙල නිප්පොන් සයි ජපන් භාෂා තරඟ හිරගනා කතකනා කංජි කතික රචනා චිත්‍ර ඉකබානා හා ඕරිගම් නිර්මාණ තරඟ ශ්‍රී ලංකා ජපන් නර්තන ගායන වාදන සහ නාට්‍ය ඇතුළත් විවිධ ප්‍රසංග ආදිකතෘ ගුණ සමරුම උත්සව ඉරේසයි දහම් පාසල සහ පෙර පාසල් ආශ්‍රිත සංස්කෘතික වැඩසටහන් කලා උළෙල අවුරුදු උත්සවය වෙසක් උත්සවය පොසොන් බැතිගී සරණිය ඉල් පෙරහැර ජපානයේ තුළු සිදු කෙරෙන සංස්කෘතික වැඩසටහන් ශිෂ්‍යත්ව ලැබුණු ජපන් භාෂා ගුරුවරුන් හා පෙර පාසල් ගුරුවරුන්ගේ ජපානයේ සිදු කරන අධ්‍යාපන චාරිකා සංස්කෘතික සංදර්ශන කැපකරු දෙමව්පිය රැස්වීම් වෙළඳ සල්පිල් ශ්‍රී ලංකාවේ ආහාර පිළිගැන්වීම පුස්තකාල සේවා පදනම කිමුර පදනම කිමුර හමාවෝ සමා කොසුද පදනම කොසුද කසියොසි සමා එසව පදනම එසව යුකිකෝ සමා පුස්තකාල සේවා වැඩසටහන් නිපුන් කේන්ද්‍රීය පුස්තකාලය සංවර්ධනය කිරීම පාසල් පුස්තකාල සංවර්ධනය ප්‍රාදේශීය මධ්‍යස්ථානවල පුස්තකාල සංවර්ධනය පරිගණක අධ්‍යාපන සේවා පහසුකම් සංවර්ධනය මහින්දාරාම ජෛව විවිධත්ව උද්‍යානය පරිසරය කඳු තැනිතලා ජලාශ වගුරු බිම් වැනි විවිධ භූ විෂමතාවයන්ගෙන් යුතු ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලත් ස්වාභාවික පරිසර පද්ධතියකි කුරුළු පාරාදීශයකි පක්ෂී විශේෂ 207කි උරගාදී සතුන් බහුලව ගැවසෙන පරිසරයකි ස්වාභාවික පරිසරය සුරකීමේ වැදගත්කම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පරිසරය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයේ නිරත වන්නන් සඳහා පහසුකම් සැලසීම විවිධ සේවාවන් සඳහා ස්ථාපිත විශේෂ පදනම් මහින්දාරාම පදනම පූජ්‍ය නීගහතන්නේ චන්දසිරි නාහිමි ඔයිකේ පදනම හදිසි ආපදා අරමුදල දීපාල් පදනම දීපාල් වික්‍රමසිංහ රේණුකා යෝයිචි පදනම රේණුකා සහ යෝයිචි යුවල SNECC සංවර්ධන පදනම ඥාන විමල පදනම පූජ්‍ය පී ඥාන විමල ස්තවිල මහලේකම් පදනම පූජ්‍ය මීගහතන්නේ චන්දසිරි නාහිමි දහම් පාසල් පදනම ශ්‍රී මහින්ද දහම් පාසල මෙම වැඩසටහන් සඳහා අනුග්‍රහය ලබා දුන් ජපානයේ සත්පුරුෂ පරිත්‍යාගශීලීන්ටත් නිපොන් කේන්ද්‍රීය සමාජිකයන් සහ ස්වේච්ඡා ප්‍රාදේශීය මධ්‍යස්ථානාධිපතිවරුන්ටත් ශ්‍රී ලංකා නිපොන් කේන්ද්‍රයේ ස්තුතිය පිරිනමමු